සමහර වෙලාවට අපේ කට්ටිය ඔය ඇමරිකාව වගේ රටවල් එක්ක අපේ රට සංසන්දනය කරනවානේ. ඒක නිකන් හරියට නිකන් උළුදු වඩේ බෝල්ට නැහැ වගේ. මොකද ඔය සංවර්ධිත රටවලුයි අපි වගේ තුන්වෙනි ලෝකේ රටවලුයි කියලා කියන්නේ මාර වෙනස්. හරි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ලංකාවේ ආර්ථිකය වගේ 800 ගුණයක් විතර ලොකු ආර්ථිකයක් තමයි ඇමරිකාවට තියෙන්නේ. ඒතකොට ඒ දෙකේ තියෙන අර මේ මොනවාද ෆැසිලිටිස් එහෙම සංසන්දනය කරන එක එච්චර ප්‍රැක්ටිකල් නෑ ඇත්තටම. වැඩි ඕනේ නෑ. දැන් ඇමරිකාවේ හොඳම සල්ලිකාරයා ඉලෝන් මස්ක් ගත්තොත් එහෙම පොර ළඟ තියෙන වත්කම් ටිකෙන් පොරට පුළුවන් අපේ ප්‍රශ්න ටික ඔක්කොම විසඳලා දෙන්න. ඒ කියන්නේ අපේ රටේ තියෙන ණය ටික, ණය පොලි ටික මේ ඔක්කොම ගෙවලා අපේ රටේ අවුරුද්දක් ඇතුළත නිෂ්පාදනය කරන හැම එකක්ම සල්ලි වලට අරගෙන ඒත් පොරගාව තවත් වත්කම් ඉතුරු වෙනවා. අර ඒ වගේ ඒක මිනිස්සෙක්නේ. ඒ වගේ අය සෑහෙන ප්‍රමාණයක් ඉන්න ඇමරිකාවේ. එතකොට අර යුරෝපයේ ඔය වගේ රටවලුයි ලංකාවයි ඒ සංසන්දනය කරන එක තේරුමක් නැති වැඩක්. අපිට බැරි නෑ ඒ ලෙවල් එකට යන්න හිතුවොත් පුළුවන්.